අයියේ අයියේ මොකද බං? අද ඉස්කෝලේ පොඩි ප්‍රශ්නයක් වුණා. හරි පස්සේ ගියපන්. දැන් ඵලයන් ඇතුළට. අයියේ මොකද බං? ඔයා තාම මාත් එක්ක තරහද? මම ඔබත් එක්ක තරහා නැහැ. එතකොටයි මාත් එක්ක කතා කරන්නේ නැත්තේ. මට වැඩ තියෙනවා බං. එතකොට ඊයේත් වැඩ තිබුණා. ඉරේද? වැඩ තිබුණා බං, වැඩ තිබුණා. මං දන්නා. මං කිව්වට තරහ වෙලා නේ ඉන්නේ. ඒක ඉවරයි. මට ඉවර නෑ. මතකද අයියේ? මං පොඩි කාලේ බය වුණාම අම්මා ගැඳ ගාවට යන්න කලින් ඔයා ගැඳ ගාවට යන්න. එතකොට ඔයා hina වෙලා කියන බය වෙන්න එපා බං මං උඹට ඉන්නානේ කියලා. මතකද මගේ පළවෙනි බයිසිකලේ? අර රතු පාට එක. ඔව්. මට බැලන්ස් එක අල්ල ගන්න බැරුව අම්මා කිව්වා වැටෙයි කියලා. එතකොට ඔයා කිව්වා බය වෙන්න එපා ඔබට මං ඉන්නානේ කියලා. මං ඔබ නැගිටවන්න ඉන්නවා බං. මතකද මගේ ඉස්කෝලේ පළවෙනි දවසේ මං අඬන්න හිටියේ. ඔයා මගේ අතින් තදින් අල්ලගෙන මාව ගේට්ටුව ගාවට ගෙනිච්චා. මට යන්නම බෑ කිව්වා. එතකොට ඔයා කිව්වා ඉවර වෙලා මං එන්න බය වෙන්න එපා ඔබට මං ඉන්නානේ කියලා. මතකද මං සිස්සත් ෆේල් වෙච්ච දවස්? මතකයි. තාත්තා මට හොඳටම බැන්න. මං කාමරේට ඇඬෙද්දි පාමට චොකලට් එකක් ගහද්ද. එතකොට ඔබ පාස් වුණාද? නෑ ඒත් දාමට තේරුණා බය වෙන්න දෙයක් නෑ. තමුසෙ මට ඉන්නානේ කියලා. ඔබට ඔය ඔක්කොම මතකද බං? මං ලොකු වුණාම ඔයා මගේ අයියා වෙන එක නවතිනාද? මෝඩයා. උඹට පිස්සුද බං? උඹ ලොකු වුණා කියලා මම උඹේ අයියා වෙන එක නතර වෙන්නේ නැහැ. ඔබට සල්ලි ඕන වුණොත් ඔබ මට කතා කරපන්. ඔබට ඔෆිස් එකේ ප්‍රශ්නයක් ආවත් ඔබ මට කතා කරපන්. ඔබට කාටම හරි කියන්න බැරි ප්‍රශ්නයක් තිබුණත් ඔබ මට කතා කරපන්. හැබැයි මං එක්ක තරහා වෙලා ඔබට තනියම නම් ඉන්න බෑ මල්ලි. එහෙනම් අයියෝ මං අඳුන ප්‍රශ්නෙත් කියන්න. ඉස්සර අපි අතරේ ප්‍රශ්නයක් වුණාම අපි ඒක ඒ විදියට විසඳ ගන්නවා. පස්සේ පොඩි එකා ලොකු වෙලා කසාද බැඳලා රට ගියා. අපි අතරේ පොඩි ප්‍රශ්නත් වුණා. හැබැයි අපිට ඒවා ඉස්සර වගේ ඒ විදියට විසඳ ගන්න නම් බැරි වුණා. දැන් ඌ මට අවුරුදු ගානකින් කෝල් කරලා නැහැ. බලමු මේ වීඩියෝ එක බලලවත් මල්ලි මට කෝල් එකක් ගනීද කියලා.